ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති චන්ද්‍රයා 11 වෙන්නේද, කේතු දෙවන්නේද, රවි බුධ සිකුරු අඟහරු සමග 6 වෙන්නේද, රාහු 8 වෙන්නේද, සෙනසුරු 9 වෙන්නේද, බ්‍රහස්පති 12 වෙන්නේද ගෝචර කරමින් ආරම්භ වන ඔබට මෙම වසර නිරායාසයෙන් මුදල් ලැබෙන කාලයකි. අනාගතය වෙනුවෙන් ආයෝජන කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනම් එය සාර්ථක කර ගැනීමට හැකියාව ඇත. ලාභ ප්‍රයෝජන බලාගෙන කරන කටයුතු වලින් බලාපොරොත්තු වන්නට වඩා ලාභ ලබන කාලයකි. රහසිගත ක්‍රමවලින් මුදල් සොයන්නට ඔබ උත්සාහ දරන්නේ නම් ඒ ගැන සැලකිලිමත් වන්න. ධන ලාභ ලැබෙන නමුත් ඒවා වහාම හානි වී යාමට ඉඩක් ඇත. පුණ්‍යස්ථානය බලවත්ව යන කාලයක් බැවින් බොහෝ ධාර්මික මාර්ගවලින් මුදල් සෙවිය යුතු කාලයකි. රැකියා කටයුතු නොසලකිල්ලෙන් කිරීමට ඉඩක් ඇති අතර ඉන් ආයතන ප්‍රධානීන් සමග අමනාපකම් ඇතිවීමට ඉඩක් ඇත. ඔබ ව්‍යාපාර කරන්නේ නම් පාරිභෝගිකයාද කනගාටුවට හේතු වේ. ගෘහ ජීවිතය වාසනාවන්ත වේ. ඔබ විවාහය බලාපොරොත්තු වී සිටින අයෙක් නම් ආල සමන්තා ඇති කරයි. නීතිමය ගැටලු නඩුහබවට ඉඩක් ඇති බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න. ඥාතීන් සමග කටයුතු කිරීමේදී ප්‍රවේශම් විය යුතු කාලයකි. අධ්‍යාපන කටයුතුවට බාධා නොවන අතර ඔබ ඉගෙනුම් කටයුතු කරන අයෙක් නම් බාධා මැඩගෙන ඉදිරියට යන අධිෂ්ඨාන ශක්තියකින් යුතුව ජයග්‍රහණ ලබන කාලයකි. උදරය සම්බන්ධ උෂ්ණ රෝගවලට ඉඩක් ඇත. තදබල ලෙඩ රෝග තත්ත්ව ඇති නොවේ. ඔබට පෞද්ගලිකව ජන්මපත්‍රය පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් ඔන්ලයින් හරහා පහත WhatsApp අංකයට පණිවිඩයක් තියන්න. පලාපල රෙකෝඩින් එකකින් ලබා දෙන අතර ග්‍රහඵල සඳහා අවශ්‍ය පිළිවෙත්ද ලබා දෙනු ඇත. තෙරුවන් සරණයි.